විදුලි සැපීම් අග්‍ර දෙක තමයි මේ තියෙන්නේ. එතකොට මේ දෙන්න මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. දාරිත්‍රක යග්‍රත් මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. AC නිසා. එතකොට වෝල්ට් මීටරේ යග්‍රත් මාරු වුණාට කිසිම ගැටලුවක් නැහැ. AC මන් නිසා මීටරෙත් එහෙම ගැටලුවක් නැහැ. අපි පව ඕන් කරලා බලමු. අපි රීඩින් දෙක ගමු. ඔබට පේනවා බල්බ් දෙකක් යම් දීප්තියකින් දැල් වෙනවා. ඒ වගේම අපේ ඇමීටරේ පාඨාංකය ඇම්පියර් 0.832 විදිහට සටහන් වෙනවා. ඒ වගේම වෝල්ට් මීටරේ පාඨාංකය මෙතන සටහන් වෙනවා බලන්න. 64.9 වෝල්ට් කියලා සටහන් වෙනවා. ඉතින් ඔය දෙක ඇසුරෙන් තමයි අපි දැන් මේක පරීක්ෂාව සිද්ධ කරන්න යන්නේ. අපේ මිනුම් දෙක අපි ලබා ගත්තා. වෝල්ට් මීටරේ සහ ඇමීටරේ. දැන් අපි ගණනය කරලා බලමු මේ පරීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵලයෙන්. දාරිත්‍රකයේ අගය මයික්‍රෝෆැරඩ් 40. ඒක සඳහන් වුණේ මයික්‍රෝෆැරඩ් 40යි කියලා. ඔබ දකින්න ඇති. මයික්‍රෝෆැරඩ් 40 අගය තියෙනවාද කියලා අපි මේකේ ගණනය කරලා බලමු. එතන මෙතනදී දාරිත්‍රකයට අධි වෝල්ටීයතාවයක් යම්කිසි වෝල්ටීයතාවයකට ඇප්ලයි කරලා තමයි අපි මේක පරීක්ෂාවට ලක් කරේ. අර ඩිරෙක්ට් අපි මල්ටිමීටරෙන් පරීක්ෂා කරනකොට එහෙම පරීක්ෂාවක් වෙන්නේ නැති නිසා ඒ ක්‍රමය එච්චර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මොකද හේතුව අගයේ පමණයි එතනදී පුංචි වෝල්ටීයතාවයක් ලබා දීලා චෙක් කරන්නේ. නමුත් මෙතනදී සැලකිය යුතු වෝල්ටීයතාවය AC වෝල්ට් ප්‍රමාණය ඔබ දකින්න ඇති 65යි ප්‍රමාණයක් ආවා මෙතන රීඩින් එක. සමහර දාරිත්‍ර 65 70 100 200 ගණන් යන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ගැටලුවක් නෑ අපිට ඕනේ වෝල්ට් ඇමීටරේ පාඨාංකයේ වෝල්ට් මීටරේ පාඨාංකය අවශ්‍යයි ගණනය කිරීම සිද්ධ කරන්න. ඉතින් ඔයාලටත් මේ වගේ පුංචි පැනල් එකක් කොයි විදිහට හදා ගන්න පුළුවන් පේනවා ඇති. මේක වයර් එකක් කොහොම ඇවිල්ලා බල්බ් හරහා ගිහිල්ලා තමයි මෙන්න මේ බල්බ් දෙක හරහා ගිහිල්ලා තමයි දාරිත්‍රකයට සම්බන්ධ වෙන්නේ. අනිත් එක ඩිරෙක්ට් කොයි විදිහට ඇමීටරේ හරහා ඇවිල්ලා ඔය විදිහට සම්බන්ධ වීම සිද්ධ වෙනවා. හරිම සරලයි. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ක්ලිප් භාවිතා කරලා මේවා ඇත්තට මිල අධික ඒවා නෙමෙයි. මේ ක්ලිප් එකක් සාමාන්‍යයෙන් රුපියල් 15ක් විතර වගේ වෙන්නේ. මේකත් රුපියල් 10ක් 12ක් විතර වගේ වෙන්නේ. ඉතින් පුංචි බෝඩ් කෑල්ලක මේ වගේ කැපැසිටර් ටෙස්ට් කරන්න පුංචි කැපැසිටර් ටෙස්ට් පැනල් එකක් හදා ගන්න පුළුවන්.